තෙරුවන් සරණයි. මම ඔබත් සමග මේ විදියට අදියරෙන් අදියරට මේ ගමන් කරන්නේ ඔබේ ජීවිතයට ලැබුණු මේ මනුෂ්‍යත්වය ගැන තවත් මොහොතක් ඔබ සමග කතා බහේ යෙදීමටයි. ඔබ පුංචිම කාලේ ඉඳලා මේ දක්වාම ගමනක් ආවා. අද මේ මොහොතේදී ඔබට ඔබ ගැන කියන්න තියෙන්නේ මොනවද? දැනෙන හැඟීම මොන වගේද? ජීවිතේ මේ දක්වාම ඔබ ජීවත් වුණා. ඒ ගමන් මගේ අද මම ඔබෙන් ඇහුවොත් ජීවිතය කියන්නේ මොකක්ද කියලා මේ කතාව අහන හැමෝටම එක එක විදිහේ පිළිතුරු දෙයි. නමුත් ජීවිතය යනු මරණයට ළඟා වීමයි. නමුත් ජීවිතය ජීවත් කරවන්නේ බාහිරින් ඔබේ ජීවිතයට මුණ ගැහුණ ජීවි අජීවී සියලුම දේ. නමුත් මේ දක්වා ජීවිතය පවත්වාගෙන ආවේ බලාපොරොත්තුයි. පුංචි කාලේ ඉඳන්ම අපිට එක එක බලාපොරොත්තු තිබුණා. ඒ බලාපොරොත්තු එකින් එක සඵල කර ගනිමින් මේ දක්වා ඔබ ගමනක් ආවා. උදාහරණයක් වශයෙන් කීවොත් ඔබ පුංචි කාලෙම හිතුවා හොඳට ඉගෙනගෙන රැකියාවක් කරලා හොඳ විදියට ජීවත් වෙන්න. අපි හිතමු දැන් ඔබ කුමක් හෝ රැකියාවක් කරනවා කියලා. ඉතින් ඊළඟට ඔබ කරන්නේ ඔබගේ ජීවිතයට සහකාරියක් එකතු කරගන්න එක. ඒ ඔයාගේ බලාපොරොත්තුනේ. ඉතින් දැන් මේ වෙනකොට මේ සියල්ල සම්පූර්ණයි කියමුකෝ. ඊටත් පස්සේ දරුවෝ, ගෙවල් දොරවල්, යාන වාහන මේ සියල්ල පසුපස හඹාගෙන යනවා. ඒ මොකද දන්නවද? සතුට ඇත්තේ මෙතනයි කියා සිතාගෙන. ලැබුණද? දැන් මට කියන්න. ඔබ සතුටින්ද ඉන්නේ? තවම නැහැ කියයි. තාම සතුට හොයනවා. ලැබෙයිද? නැහැ. නවතින්න. ඔය බලාපොරොත්තු කඩන් වැටෙනවා කොයිම හෝ වෙලාවක. ඔයාගේ ජීවිතේ ඔය ආවේ සිතට වහල් වෙලා. ඔබ වයස්ගත වෙන තුරුම සෙව්වත් ඔබට සතුටක් ලැබෙන්නේ නැහැ. ඒ මොකද දන්නවද? සතුට තියෙන්නේ ඔබ ඔය සොයන බාහිර ලෝකයේ තුල නොවන නිසා. අන්න ඒක නිසායි ඔයාගේ ජීවිතයට තාමත් ඔබ හොයන සැනසීම සතුට නොලැබුණේ. ජීවිතේ අපට ලැබුණේ බලාපොරොත්තු මත හඹාගෙන යාමට නොවේ. තේරුම් ගන්න. නවතින්න. ඔය හිත කියන දේ කරන්න යන්න එපා. ඔබ විඩාවට පත්වන එක පමණයි සිදුවෙන්නේ. ඔබට ජීවිතේ ලැබුණේ සතුටින් ගත කරන්න. ඒ වගේම මේ නිර්මල ධර්මතාවය අවබෝධ කර ගැනීමටයි. ඔබට තවම වැටහුණේ නෑ එය. මම දන්නවා. ඒ ඇයි කියලා. අවිද්‍යාව ඔබ තුල තිබෙන තාක්කල් විද්‍යාව පහළ වෙන්නේ නෑ. හේතුව තමයි සිත. සිතට එන සිතුවිලි එකක්වත් ඔබ උපාදානය කර නොගන්න. එවිට ඔබට මා මේ කියන සත්‍ය ධර්මතාවය වැටහෙවි. එය අවබෝධ කරගන්නා තාක්කල් ඔබ ඔය දුකේමයි. ඔබ ඔය බාහිරින් සොයන සතුට කවරදාකවත් නොලැබෙන බව ස්ථිරයි. එවිට නිවීම ඔබට සාක්ෂාත් කළ හැකි. ජීවිතය ලැබුණේ දුකින් මිදීමේ මාර්ගය සොයා ගැනීමට විනා විඳවීමට නොවේ. මා මේ කියන සත්‍ය මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න. ඔබට මා මේ මාර්ගය පහදා දෙන්නම්. තේරුම් ගැනීමට හැකිවන පරිදි මේ ලිහිල් බසින්. ඒ ඇයි දන්නවද? පාලි භාෂාවෙන් කෙනෙකුට මේ මාර්ගයට එන්න හරි අමාරුයි. අන්න ඒ නිසයි මම ඔබට මේ විදියට කියා දෙන්න තීරණය කළේ. ඔබ ඔය හොයන දේ වෙන කොහේවත් නොවේ තියෙන්නේ.
ඒ සැනසීම ඇත්තේ ඔබ ළඟමයි. ඒ අවබෝධ කළ යුත්තේ ඔබමයි. එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. තම තමන්ගේ ප්‍රඥාව අනුවයි මෙය වටහා ගත යුත්තේ. ඒ නිසයි මේ තුලට ඇවිත් බලන්නයි කියන්නේ. තේරුම් ගන්න. ඔබ ඔය ටිකින් ටික ලම් වෙන්නේ මරණයටයි. ඉපදුණු හැම කෙනෙක්ම මිය යනවා. ඒ මරණයට වයස් සීමාවක් බලපාන්නේ නැහැ. ඒ මරණයට අපි සතුටින් මුහුණ දිය යුතුයි. ඒත් මැරෙන්න කවුරුත් අකමැති. නමුත් මා කියන තැනට ආවිට මිය යාමටවත් කෙනෙකු නැති බව ඔබට වැටහෙයි. ඒ ගැන ඔබ තුලින් ප්‍රත්‍යක්ෂවම අවබෝධ කළ යුතුයි. එයයි මේ ඔබට සොයා ගන්නයි කියන ධර්මතාවය. ගැඹුරුයි තමයි. තාම ඒ ගැන මම ඔබට කියා දෙන්නට පටන් ගත්තේවත් නැහැ. පාර පෙන්විය හැකි. නමුත් එය තවත් කෙනෙකුට ලබා දිය නොහැකි. ඔබ ඔබම තුලින් ගවේෂණය කළ යුතුයි. හැකිතාක් වීර්ය වඩන්න. නැවත මුණ ගැහෙන තුරු ඔබ සැමටම තෙරුවන් සරණයි.